රැකියාව ගැන හැමෝම දැනගන්න ඕන ලොකුම පාඩම් 12ක් තියෙනවා කියලා දන්නවද? පළවෙනි එක තමයි HR ඉන්නේ HR ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ ඔයාව බේරගන්න නෙමෙයි. කම්පැනිය බේරගන්න. HR එකෙන් එහෙමත් නැත්නම් Human Resource ඩිපාර්ට්මන්ට් එකෙන් කොච්චර යහපත් විදියට ඔයාට කතා කරත් එයාලගේ පළවෙනි සහ උපරිම වගකීම වෙන්නේ කම්පැනියේ ලීගල් ප්‍රශ්න වලින් සහ පාඩු වලින් බේරලා තියාගන්න එක. ඒ හින්දා ඔයාගේ හැම රහසක්ම HR එකට කියන්න යන්න එපා. දෙවෙනි එක තමයි හැමදේම ලිය කියවිලි සහිතව තියාගන්න. කටින් කියන වචන වලට ඔෆිස් වල වටිනාකමක් නැහැ. ඕනෑම වැදගත් තීරණයකදී එසයින් වන වැඩකදී මේ වගේ ප්‍රූෆ් විදියට ඊමේල්ස්, ටෙක්ස්ට් මැසේජස්, නෝට්ස් තියාගන්න අනිවාර්යෙන්ම. තුන්වෙනි එක තමයි කෑමක් හරි මොන හරි පාටියක් දෙනවා කියන්නේ කම්පැනි එකෙන් ඒක රිවෝඩ් එකක් කියලා හිතන්න එපා. ඒ විදිහට සලකන්නත් එපා. ඔයාගේ කැපවීමට සහ මහන්සියට ලැබෙන්න ඕන එකම දේ හරිහමන් පඩියක් හෝ බෝනස් එකක් විතරයි. කෑම වේලකින් එහෙම නැත්තම් පාටියකින් ඔයාගේ මහන්සිය මැන බලන්න දෙන්න එපා. හතරවෙනි කාරණාව ඔයාට ලැබෙන ලීව්ස් ටික අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාට ලැබෙන නිවාඩු ටික අනිවාර්යෙන් පාවිච්චි කරන්න. 6 leaves, vacation leaves කියන්නේ ඔයාගේ අයිතියක්. එනිසා මානසික සහ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් අනිවාර්යෙන්ම නිවාඩුවක් ගන්න ඕන. පස්වෙනි කාරණාව කරන්න තියෙන වැඩේ විතරක් ගානට කරන්න. ඔයා නැහිගෙන ඕවර්ටයිම් කළත් එහෙම නැත්නම් ඕවර්ටයිම් කළොත් සිද්ධ වෙන එකම දේ තමයි ඔයාට තව තවත් වැඩ වැඩි වෙන එක. efficiency එක පෙන්නවා කියලා. ගොඩක් වෙලාවට ඇගයීමක් නෙමෙයි වෙන්නේ. ඇගයීමක් නෙමෙයි ලැබෙන්නේ. තව වැඩ වැඩි වෙන එක විතරමයි වෙන්නේ. හයවෙනි කාරණාව තමයි everyone is replaceable. ඒ කියන්නේ ඕනම කෙනෙක් වෙනුවෙන් වෙන කෙනෙක් ගන්න පුළුවන්. ඔයා අද ජොබ් එකකින් රිසයින් වුණොත් හෙට වෙද්දී ඔයාගේ සීට් එකේ වෙන කෙනෙක් ඉඳීවි. ඒ නිසා කම්පැනි වෙනුවෙන් ඔයාගේ ජීවිතේම පූජා කරන්න යන්න එපා. හත්වෙනිය තමයි අර වැදගත් ඊමේල්ස් ටික ඩිලීට් නොකර තියාගන්න. පසු කාලීනව ප්‍රශ්නයක් ආවොත් ඔයාගේ පැත්ත සාධාරණීය කරන්න පුළුවන් එකම දේ තමයි ඊමේල්ස් කියන්නේ. ඒ නිසා වැදගත් කතාබහ ගන්න තීරණයක් ගැන ඊමේල් එකකින් කන්ෆර්මේෂන් එකක් අරගෙන තියාගත්තා නම් ඔයාට අනාගතේ හරිම ප්‍රයෝජනවත් වෙයි. අටවෙනි කාරණාව තමයි වර්ක් ලයිෆ් එක බැලන්ස් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ පවුල ඕනෑම රැකියාවකට වඩා වටිනවා කියන එක ඔළුවේ තියාගන්න. රස්සාව නැති වුණොත් වෙන එකක් හොයාගන්න පුළුවන්. ඒත් පවුලේ අයත් එක්ක ගත කරන කාලය, ඒ ආදරය ආපහු ලබා ගන්න කිසිම දවසක කිසිම වෙලාවක බෑ. ඒ ගැන හොඳට ඔළුවේ තියාගන්න. නවවෙනි කාරණාව ඔෆිස් එකේ සමහර අය ඉන්න පුළුවන් ඔයාට අකමැති වෙන අය. ඔෆිස් එකේ ඉන්න හැමෝම ඔයාගේ යාළුවෝ නෙවෙයි. ඒ නිසා උඩින් hina වෙලා හිටියට යටින් ඔයාට කපන්න බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා ඒ හැමෝම එක්ක ඔයාගේ සීමාව තියාගෙන වැඩ කටයුතු කරගෙන යන්න. 10වෙනි කාරණාව තමයි පඩිය ලොකුවට වැඩි වෙන්නේ නැත්නම් එකම ජොබ් එකේ අවුරුදු 4කට වඩා ඉන්න එපා. ගොඩක් වෙලාවට මාකට් එක අනුව ඔයාගේ පඩිය ඒ කියන්නේ ගොඩක් වෙලාවට මාකට් එක අනුව ඔයාට වැඩි පඩියක් ගන්න නම් කරන්න ඕන හොඳම දේ තමයි ජොබ් එක මාරු කරන එක. ඒ නිසා එකම කම්පැනියේ වැඩි අවුරුදු ගාණක් ඉද්දි ඔයාගේ සැලරි ග්‍රෝත් එක අනිවාර්යයෙන්ම සීමා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන හොඳට අවධානය යොමු කරන්න. 11 වෙනි කාරණාව තමයි පඩිය වැඩි කරන්නේ නැතුව ප්‍රොමෝෂන් විතරක් දෙන්න හදද්දි ඒවා ගන්න යන්න එපා. ටයිටල් එක විතරක් ලැබිලා සීනියර් වෙලා ලීඩර් වෙලා හැබැයි ඒකට හරියන ඉන්ක්‍රිමෙන්ට් එක ඔයාට ලැබෙන්නේ නැත්නම් එතනදි වෙන්නේ ඔයාව සූරා කෑමකට ලක් වෙන එක විතරයි. ඒ වගේම 12 වෙනි කාරණාව හෙවත් අවසන් කාරණාව ඔයාගේ පුද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කරන්න එපා. Keep your personal life private. ඔයාගේ පවුලේ ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න, personal secrets ඔෆිස් එකේ අයත් එක්ක ෂෙයා කරගන්න යන්න එපා. පසු කාලීනව ඒවා ඔයාටම එරෙහිව අවි විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. ඔෆිස් එකේ වැඩ කරද්දි මේවා ඔළුවේ තියාගෙන වැඩ කරන්න. ඒ වගේම මේ වගේ ප්‍රෝ ටිප්ස් තව ඉස්සරහටත් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.